දැනට ලෝකේ වැඩියෙන්ම යන්ත්‍ර හදන රට මොකද්ද? දන්නවද? මොකද්ද හිතන්නේ? හිතන්නේවත් නැති රට. ඈ? ලංකාව. දැනට ලෝකේ වැඩියෙන්ම යන්ත්‍ර හදන රට කොහෙද? ලංකාව. හදලා මොකෝ කරන්නේ? එල්ල ගන්නවා බෙල්ලේ නැත්තම් ඉන වටේ. නේ? හරිද? අපි මොකද කරන්නේ? යන්ත්‍ර හදනවා හදන යන්ත්‍රය එල්ල ගන්නවා බෙල්ලේ. ඒවට නම් යන්ත්‍ර හදනවා අපිනේ. බෙල්ලේ එල්ල ගන්න ඇඟ වටේ ඔතා ගන්න යන්ත්‍ර හදනවා. දැන් ලෝකේ දියුණු රටවල වල මිනිස්සු යන්ත්‍ර හදන්නේ එයාලගේ ආරක්ෂාව පහසුව පිණිස. අපි අය යන්ත්‍ර හදලා එල්ල ගන්න. අපේ ආරක්ෂාවටනේ. හා. නිකමට හිතලා බලන්න ඇත්තටම යන්ත්‍රයක් දැම්මහම වෙන්නේ යන්ත්‍රයෙන් මම පරිස්සම් වෙන එකද මම යන්ත්‍රේ පරිස්සම් කරන එකද? ඇත්තටම වෙන්නේ මොකද්ද? මම තමයි යන්ත්‍ර පරිස්සම් කරන්නේ නේ. ඔය යන්ත්‍ර දැම්මහම මලගෙවල් වල යන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කිලි අහුවෙනවා. ඒ නිසා මොකෝ කරන්නේ? මේ මලගෙවල් වල සමහරට ළඟම ඥාතියෙක් මරුණත් මලගෙදර යන්නේ යන්ත්‍රයට කිලි අහුවෙන නිසා. නේ හිතන්න ඔය යන්ත්‍ර දැම්මහම මස් මාළු කන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කිලි අහුවෙනවා. මටද යන්ත්‍රයටද? යන්ත්‍රයට. මමද පරිස්සම් වෙලා තියෙන යන්ත්‍රයේද පරිස්සම් කරලා තියෙන්නේ? යන්ත්‍රය. ඒකනේ ඔය මේ මරු වැඩ අපේ අය අනේ මන්ද කියලා වැඩක් නැහැ අපේ අයගේ බුද්ධිමත්කම් නන්නේ. ඔය යන්ත්‍ර දාපු අය පළවෙනි දවසේ දෙකේ මස් මාළු කන්නේ හරීම කැපකිරීමකින් මස් මාළු නොකා ඒ කැපකිරීම කරනවා. උපරිම දවසයි දෙකයි. ඉන්නම බෑ දැන්. ගෙදර හැමෝම මස් මාළු ගෙනල්ලා කනවා. දරා ගන්න බැරි වුණාම මොකෝ කරන්නේ? හරි ලස්සන වැඩ අපි කරන්නේ නේ. යනවා බුදුන් වඳින තැනට. ගිහිල්ලා යන්ත්‍රයේ හිමීහිට ගලවලා තියනවා බුදුහාඳුරන්ගේ එහා පැත්තෙන්. බුදුහාඳුරෝ ජීවිතේට මේ යන්ත්‍ර ගැන කියලාත් නැහැ. උන්වහන්සේ මේ යන්ත්‍ර ගැන දේශනා කළාත් නැහැ. හිමීහිට යන්ත්‍රයේ බුදුහාඳුරගේ එහා පැත්තෙන් ගලවලා තියලා වැඳලා කියනවා. බුදුහාඳුරෝනේ මස් ඩිංගක් කාලෙන් නම් එතකම් පරිස්සම් කරගන්න. බුදුහාඳුරන්ට අපේට යන්ත්‍රය දීලා අර පේන තෙක්මානයක් නැති වෙන්න හැංගෙන්න ගිහිල්ලා මොකෝ කරන්නේ? පහුගිය ඇරියස් ටිකත් එක්ක අල්ලලම කනවද නැද්ද? පහුගිය ටිකත් එක්ක අල්ලලම ඇති වෙන්න මස් මාළු කනවා. කාලා දත්තසේ තියෙන ටිකත් අයින් කරගෙන ආයි මුකුත් දන්නේ නැති ගානට බුදුහාර ළඟට ඇවිල්ලා එහෙනම් බුදුහානේ පින් සිද්ධෙච්චායනේ කියලා යන්ත්‍රය අරගෙන දාගෙන යනවා. දැන් වෙලා තියෙන්නේ පරිස්සම් කරේ මාවද යන්ත්‍රයේද? අනේ මන්දනේ. අපේ අම්මලට තාත්තලට සමහරට දරුවෝ බලා ගන්නවත් වෙලාවක් නැහැ. හැබැයි යන්ත්‍ර නම් පරිස්සම් කරන්න වෙලාව දෙනවානේ. යන්ත්‍ර වෙනුවෙන් නම් කැපකිරීම කරන්න පුළුවන්. ගෝත්‍රික වෙන්න එපා. දැන්වත් ඕකෙන් එළියට එන්න. ඔය රාමුවෙන් එළියට එන්න. මිනිස්සෙක් කියලා